ආයිබෝවන් ශ්‍රී ලංකාව ගැන තේරුම් ගන්න උත්සාහ කරන මේ විග්‍රහයට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හරි. අද අපි බලන්න යන්නේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ වගේ පේන පොඩි කරුණු කීපයක් එකට එකතු වුණාම රටේ සමස්ත චිත්‍රය ගැන අපිට මොනවද පේන්නේ කියලා. ඉතින් අපි අහන්න ඕන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේක. ඇත්තටම ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජයේ හැඩගැස්වන්නේ මොන වගේ කරුණුද? හරියට ජිග්සෝ පසල් එකක කෑලි වගේ අපි මේ කරුණු එකින් එක අරගෙන බලමු අන්තිමට මැවෙන සම්පූර්ණ චිත්‍රය මොකක්ද කියලා. හොඳයි. අපි මුලින්ම පටන් ගමු ජාතික මෙහෙයුම් වලින්. ඒ කියන්නේ රටක් විදියට වැඩිම අවධානයක් යොමු කරන රටේ ප්‍රමුඛතා මොනවද කියලා පෙන්눔 කරන දේවල් වලින්. පළවෙනි එක තමයි රටම එකට ජාතික මෙහෙයුම. නම ඇහුවත්ම හරිම බලවත් හැඟීමක් එනෝ නේද? ඇත්තටම රටක් විදියක හැමෝම එකට එකතු වෙන්න ඕනේ මොන වගේ ලොකු අභියෝගයකට මොන දෙන්නද? හරි. මෙන්න ඒකට හේතුව. මේ මෙහෙයුමේ ප්‍රධානම ඉලක්කය තමයි මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම. විශේෂයෙන්ම රටේ අනාගතය, ඒ කියන්නේ තරුණ පරම්පරාව මේ ව්‍යසනෙන් බේරා ගැනීම. ඉතින් මේකෙන් පැහැදිලිවම පේනවා තරුණ පරපුර ආරක්ෂා කිරීම කියන එක කොයිතරම් ඉහළ ජාතික ප්‍රමුඛතාවයක් වෙලාද කියලා. දැන් අපි බලමු තවත් සුවිශේෂී දෙයක්. මත්ද්‍රව්‍ය වලින් මනස බේරගන්නව වගේම වැදගත් දෙයක් තමයි දැනුමෙන් මනස පෝෂණය කරන එක. ඒකට හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය. ඉතින් මොකද්ද මේක පිටුපස්සේ තියෙන කතාව? මේක තියෙන්නේ කොළඹ 7 තුරංග තරංග පිටියට ඇතුළු වෙන තැනමයි. හැබැයි ඊටත් වඩා විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මේක පාකිස්තානයෙන් අපිට ලැබුණු පරිත්‍යාගයක් වීම. ඉතින් මේ පොඩි දෙයින් පවා පේනව නේද? සංස්කෘතික බැඳීම් සහ ජාත්‍යන්තර සහයෝගය දැනුම බෙදා ගන්න කොච්චර වැදගත්ද කියලා. හරි. එහෙනම් අපි දැන් යොමු වෙමු අනාගතය ගොඩනගන තවත් හරිම වැදගත් ක්ෂේත්‍රයකට. ඒ තමයි අධ්‍යාපනය. මෙතනදී අපි බලන්න යන්නේ ශක්තිමත් අඩිතලමක් දාන තැන ඉඳලා ලබා ගන්න පුරුවන් ඉහළම ජයග්‍රහණ දක්වා ගමනක් ගැනයි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි උගන්වන ක්‍රමය අධ්‍යයන දෙකකින් තමයි යන්නේ. මුලින්ම 1 සහ 2 වසරවලදී සෙල්ලම් කරලා ක්‍රියාකාරකම් කරලා තමයි කතා කරන ඉංග්‍රීසි වලට දරුවන්ව හුරු කරවන්නේ. ඊට පස්සේ 3 පන්තියේ ඉඳන් විධිමත් විදිහට ඉගැන්වීම පටන් ගන්නවා. ඉතින් මේකෙන් වෙන්නේ දරුවන්ට ක්‍රමානුකූලව භාෂාවක් ඉගෙන ගන්න හොඳ ශක්තිමත් පදනමක් ලැබෙන එක. පන්ති කාමරෙන් එහාට ගිය චරිතය ගොඩනගන අධ්‍යාපනයේ විශේෂ කඩයිමක් තමයි ජනාධිපති බාලදක්ෂ සම්මානය. මේක තමයි ලංකාවේ බාලදක්ෂයෙකුට ලබා ගන්න පුළුවන් ඉහළම ගෞරවය. ඉතින් මේකෙන් පේනවා ශාස්ත්‍රීය දැනුම වගේම නායකත්වය, විනය වගේ දේවල් වලටත් ලොකු තැනක් දෙනවා කියලා. හොඳයි, අපි මෙච්චර වෙලා කතා කරපු මේ දේශීය අධ්‍යාපන ක්‍රම, මේ ජයග්‍රහණ මේවා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි බලමු ශ්‍රී ලංකාව ගෝලීය සංවර්ධන ඉලක්කයක කොහොමද එකට ගමන් කරන්නේ කියලා. ඔය තිරසාර සංවර්ධන ඉලක්ක නැත්නම් අපි කවුරුත් දන්න විදිහට SDGs මේවා හඳුන්වලා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. ඒ කියන්නේ UNDP එකෙන්. මේවා ඇත්තටම මුළු ලෝකෙටම තියෙන පොදු ඉලක්ක ටිකක්. හරි, අපි මේ ගැන කරුණු ටිකක් ඉක්මනට බලමු. මුලින්ම මේ ප්‍රධාන ඉලක්ක කීයක් තියෙනවද? 17යි. ඉලක්ක 17ක් තියෙනවා. මේවා තමයි දරිද්‍රතාවය නැති කරන එකේ ඉඳලා දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන එක දක්වා විහිදෙන ලෝකයේ අනාගතය වෙනුවෙන් තියෙන ප්‍රධානම අරමුණු. හොඳයි, එතකොට මේ ඉලක්ක 10ද තවත් පොඩි නිශ්චිත අරමුණු කීයකට බෙදනවද? 169ක්. 169ක්. බලන්න මේ ගණනෙන්ම හිතා ගන්න පුළුවන් නේද මේ ගෝලීය සැලැස්ම කොයිතරම් සවිස්තරාත්මකද, කොයිතරම් ගැඹුරුද කියන එක. ඒක මේ දෙවාන්ත ඉලක්ක ටික සපුරා ගන්න මුළු ලෝකෙටම දීලා තියෙන කාලය තමයි අවුරුදු 5 දා. ඒ කියන්නේ 2005 ඉඳලා 2030 වෙනකම්. ඉතින් මේ ඉලක්ක 17න් එකක් තියෙනවා අපි කලින් කතා කරපු අධ්‍යාපනයට කෙලින්ම සම්බන්ධ වෙන. ඒ තමයි ඉලක්ක අංග 4. මේකෙන් අපේ කතාවේ ලංකාවේ කෑල්ලයි ගෝලීය කෑල්ලයි ලස්සනට එකට ගැට ගැහෙනවා. මෙන්න ඒ 4 වෙනි ඉලක්කය. ගුණාත්මක අධ්‍යාපනයක්. දිව්‍ය පුරාම ඉගෙනුම් අවස්ථා. දැන් පැහැදිලි නේද? අපි කතා කළපු අර ඉංග්‍රීසි අධ්‍යාපනයට දාන අඩිතලම, ජනාධිපති බාලදක්ෂ සම්මානය වගේ දේවල් මේ වගේ ලෝක මට්ටමේ ඉලක්කයක් සපුරගන්න දේශීය මට්ටමින් දෙන දායකත්වයක් හේදා. කොහොඳයි, එහෙනම් අපි දැන් මේ කතා කරපු කෑලි ඔක්කොම එකතු කරලා බලමු අපිට අන්තිමට පේන ලොකු චිත්‍රය මොකද්ද කියලා. ඉතින් අපි අද දැක්කා එක පැත්තකින් තරුණ පරම්පරාව මත්තුවදුරෙන් බේරගන්න ජාතික මෙහෙයුම් දියත් කරන ගමම්ම වීදි පුස්තකාල වගේ දේවල් වලින් දැනුම වර්ධනය කරන්නත් උත්සාහ කරනවා. ඒ එකම ශක්තිමත් අධ්‍යාපන පදනමක් දාලා ඒ උත්සාහයන්
ලෝකයේ සංවර්ධන ඉලක්ක එක්කත් පෙළගස්වන ආකාරයත් අපි දැක්කා. ඉතින් තරුණයන්ව රැක ගැනීම ඉඳලා අධ්‍යාපනයට ශක්තිමත් අඩිතාලම් දාලා ගෝලීය ඉලක්කයේ එකට ගමන් කිරීම දක්වා මේ හැම දෙයකින්ම අපිට පේන්නේ අනාගතය ගැන හිතන ඒ වෙනුවෙන් ආයෝජනය කරන රටක චිත්‍රයක්. හැබැයි ඇත්තටම මේ පොඩි තොරතුරු ටික එකතු වුණාම ශ්‍රී ලංකාව කියන විශාල චිත්‍රය ගැන අපිට කියන්නේ මොන වගේ කතාවක්ද? ඒ ගැන හිතන්න දෙයක් මේ විග්‍රහයෙන් ලැබෙන්නේ කියලා අපි විශ්වාස කරනවා.